මේ 2014 A-level ICT logic gate ප්‍රශ්නය දැන් මං හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ මේ ප්‍රශ්නය කරලා තියෙනවා කියලා. රිවිෂන් ක්ලාස් එකේ මගේ වීඩියෝස් බලන්න කලින් ඔයගොල්ලෝ පාස් පේපර්ස් ප්‍රශ්න කරලා තියෙන්න ඕනේ. රචනා ප්‍රශ්නයක් කරනකොට මම ඔයගලන්ට කියලා තියෙනවා ඒ ප්‍රශ්නේ මේ තියෙන මුල ඡේදෙම මුලින් කියවන්න යන්න එපා. කරන්න තියෙන්නේ මොකද්ද කියලා කියවගෙන ඉන්න කියලා. හරිද? ඒ පාර්ට් එක ඉහත සංඥා පද්ධතියේ කාර්යබද්ධතාවය නිරූපණය කිරීම සඳහා සත්‍යතා වගුවක් ගොඩනගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් සත්‍යතා වගුවක් මේ ප්‍රශ්නෙට ගැලපෙන්න අඳින්න ඕනේ. ඊළඟට B පාර්ට් එකේ තියෙන්නේ සත්‍යතා වගුව නිරූපණය කිරීම සඳහා බූලියානු ප්‍රකාශනයක් ලියන්න. ඔන්න දෙක. ඊළඟට තියෙනවා බූලීය බීජගණිතයේ නීති පැහැදිලි කරලා පද කරන්න තියෙන්නේ සරල කර දක්වන්න කියලා. සරල කරන ලද බූලියානු ප්‍රකාශනයේ තාර්කික පරිපථයක් ගොඩනගන්න. සාමාන්‍යයෙන් පාස් පේපර්ස් ප්‍රශ්නයක් ඇතුලේ අහන කෙටි ප්‍රශ්න ටික තමයි මෙතන මේ ප්‍රශ්නෙත් 2014 පේපර් එකේ ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ නේද? එහෙනම් අපි පටන් ගමු මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ කොහොමද කියලා බලන්න. හරි නේද? ඕගොල්ලෝ මගේ වීඩියෝ එක ස්කිප් කර කර බලන්න එපා. සම්පූර්ණ එක දිගට බලන්න. සමහර විට මම ඔයගලන්ට ස්ලෝ වැඩි නම් ඒ කියන්නේ මම ස්ලෝ එකේ කරන්නේ හැමෝටම ගැලපෙන්න ඕනේ හින්දා ස්ලෝ වැඩි නම් ඕගොල්ලෝ ස්කිප් කරන්න එපා. ඒතකොට සමහර තැන්වල මං කියන දේවල් ඕගොල්ලන්ට අහුවෙන්නේ නැහැ. ඒක එක්සෑම් ටිප් එකක් වෙන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ පේපර් එකට ඕගොල්ලන්ගේම පේපර් එකට ආන්සර්ස් ලියන්න ඉතාම වැදගත් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. නේද? ඉතින් ඒ වගේ පොයින්ට් එකක් මග ඇරෙන එක ඕගොල්ලන්ට හරිම අවාසි. ඒක නිසා මම ඕගොල්ලන්ට ක්‍රමයක් කියන්නම්. ඕගොල්ලෝ මගේ channel එකට ගිහිල්ලා මෙහෙම වීඩියෝ එකක් බලනකොට හරිද? මොකක් හරි ඕගොල්ලෝ වීඩියෝ එකක් තෝරගෙන බලනවා කියලා හිතමුකෝ. අපි හිතමු මේ වීඩියෝ එකක්ම කියලා. මෙන්න මෙතන තියෙනවානේ settings කියලා. ඒ settings වල තියෙනවා playback speed කියලා. මෙන්න මේ playback speed එක ඕගොල්ලන්ට ගැලපෙන speed එකකට ඕගොල්ලෝ හදාගන්න. හරිද? මේ මගේ normal speed එක ඕගොල්ලෝ ඉතින් මගේ normal එක දන්නවනේ. මම මෙතන 1.25 කියලා දානවා. එතකොට ඔන්න run කරන්න. play කළා no gate එකයි NAND gate එකයි. නේද? අපි සර්වත් ద్వාර විදිහට කතා කරේ. මේ සර්වත් ద్వාර පාවිච්චි කරලා කරලම වෙන්නේ නැහැ. ටිකක් gates කීපයක් එකතු කරලානේ අපි අර දැක්කද? අන්න ඒ වගේ ඔයගොල්ලෝ playback speed එක වෙනස් කරගෙන ඔයගලන්ට ස්පීඩ් වැඩි නම් ස්ලෝ කරගන්න පුළුවන්, ස්ලෝ වැඩි නම් ස්පීඩ් කරගන්න පුළුවන්. හරිද? එහෙම කරන්න. එතකොට ඔයගලන්ට මුකුත් ස්කිප් වෙන්නේ නැහැ. වැදගත් කරුණු ඔක්කොම ලියාගෙනම ඔයගලන්ට පුළුවන් මේ සම්පූර්ණ මගේ රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. අනිත් දේ තමයි ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයගලන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හිතේ ප්‍රශ්නයක් තියාගෙන ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. ඔයාලට තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලෝ කමෙන්ට් කළාම මේ ප්‍රශ්නේ තව කෙනෙක් මම ඒකට දෙන උත්තරේ තව කෙනෙකුට වැදගත් වෙනවා. ඒතකොට මේක නිසා නිකන් හරි බුද්ධිමත් සාකච්ඡාවක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන එක වීඩියෝ එක කරන කෙනාටත් හොඳයිනේ. ටීචර්ට හොඳයිනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඒක ගැනත් හිතන්න. හරි. අපි දැන් යනවා ප්‍රශ්නේ ලොකු ඡේද කියවන්න. සංවේදක තුනක් භාවිතා කර බලන්න. සංවේදක තුනක් කියන්නේ අපිට ඉන්පුට්ස් තුනක් නේද? කර බලහත්කාරයෙන් ඇතුල් වීම සඳහා හඳුනා ගැනීමට සංඥා පද්ධතියක් සැලසුම් කර ඇත. දැන් මම මේ જાතියේ ප්‍රශ්නයක් කරද්දි මම ඕගලන්ට කිව්වේ ඉන්පුට්ස් ටික හොයාගන්න, ලොජික් එක හොයාගන්න. එතකොට අපිට පුළුවන් අවුට්පුට් එකට එන්නේ එකද බිඳුවද කියන දේ හරියට තීරණය කරන්න. නේද? ඉතින් දැන් ඉන්පුට්ස් තුනක් තියෙනවා කියලා අපි දන්නවා. ඔන්න අපි ප්‍රශ්නේ ඉතුරු ටික කියවනවා. මෙම සංවේදක චලන සංවේදක අන්න සංවේදක තුනේ නම් තුන එන්න පටන් අරන් චලන සංවේදක, වීදුරු බිඳුම් සංවේදක, අන්ධකාර සංවේදක කියලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසි අකුරු දීලා නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ පළවෙනි දේ මොකද්ද? සංවේදක තුනේ නම් තුන ලියාගෙන ඒකට ඉංග්‍රීසි අකුරු තුනක් ඇතුළත් කරගන්න එක. හරිද? අපි පස්සේ ඒක කරමු. ආයි ප්‍රශ්නේ කියවමු. සංවේදකයක් එක්කෝ සක්‍රීය හෝ අක්‍රීය හෝ වේ. දැන් සක්‍රීයකට එක තියෙනවා, අක්‍රීයකට බිඳුව තියෙනවා. සාමාන්‍ය විදිහටම තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මෙම පද්ධතිය බලහත්කාර ඇතුළු වීමක් ස්වයංක්‍රීයව හඳුනාගෙන සංඥා පද්ධතිය ක්‍රියාත්මක කරනුයේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මේකට බලහත්කාරයෙන් ඇතුල් වෙන එක බ්‍රේකින් එකක් කියලා තියෙනවා. ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි හඳුනගන්න යන්නේ. අන්න හඳුනාගත්තොත් තාර්කිකගේ එක කියන එක දීලා තියෙනවා. නේද? එහෙනම් අපි හොයා ගන්න ඕනේ මේ තාර්කිකගේ එක වෙන්න නම්
මේ ස්වයංක්‍රීයව මේක ක්‍රියාත්මක වෙන ලොජික් එක මොකක්ද කියලා. එකම අවස්ථාවේදී සංවේදක තුනම සක්‍රිය වන්නේ නම් අන්න බලන්න හොඳ වචනයක් තියෙනවා හෝ කියලා. අන්ධකාර සංවේදකය හා ඉතිරි සංවේදක දෙකෙන් ඕනෑම සංවේදකයා සක්‍රිය වන්නේ නම් පමණි. හරි. දැන් ඔන්න ලොජික් එක හොයාගත්තා. එක්කෝ සංවේදක තුනම සක්‍රිය වෙන්න ඕනේ. හෝ කියලානේ තියෙන්නේ හා නෙමේ තුනත් එක්ක තව එකක් නෙමෙයි. නේද? සංවේදක තුනම සක්‍රිය වෙනවා නම් හරි. එහෙම නැත්නම් අන්ධකාර සංවේදකයත් එක්ක ඉතිරි සංවේදක දෙකෙන් ඕනම සංවේදකයා සක්‍රිය නම් ඔන්න අවුට්පුට් එක කරන්න පුළුවන් අපිට. පැහැදිලිද? ලියාගෙන ඉමු එහෙනම් ඉන්පුට්ස් ටික. හරි. දැන් මේකට ගියොත් සංවේදක තුනම සක්‍රිය කියන්නේ ABC තුනම එක වෙන අවස්ථාව. අන්ධකාර සංවේදකයට මම ගත්තේ C. ඒතර C එක වෙලා හානේ එතන තියෙන්නේ C එක වෙන්නත් ඕනේ. AB දෙකෙන් එකක් හරි එක වෙන්න ඕනේ. එහෙමනේ කියන්නේ නේද? හා ඉතිරි සංවේදක දෙකෙන් ඕනෑම සංවේදකයක්. හරිද? AB දෙකෙන් ඕනම එකක් එක වුණොත් අවුට්පුට් එක නැවතත් එක කරන්න පුළුවන්. එහෙනම් අපි යමු ඒ පාර්ට් එකේ එක. තියෙන්නේ සත්‍යතා වගුව. මම වගුවට කොටු අඳින්නේ නැහැ. මට ඉරියද්ද වෙන හින්දා මම නිකන් ලියන්නම්. මෙතන ඕගොල්ලන්ට මම කියලා තියෙනවා ප්‍රතිදානය කියලා ලියන්න කියලා. ප්‍රතිදානයට අකුරක් දීලා තියෙනවා නම් අකුර ලියන්න පුළුවන්. එහෙම මොකුත් නැති නිසා ප්‍රතිදානය නැත්නම් අවුට්පුට් කියලා ලියන්න. හරිනේ. සාමාන්‍යයෙන් ට්‍රුත් ටේබල් එකක් අඳින පිළිවෙල තියෙනවා. මොකද මාකින් ස්කීම් එකේ එන පිළිවෙලටම ඕගොල්ලෝ ඇඳ ගන්නවා කියන්නේ ඔයාලගේ පේපර් එක බලන ටීචර්ට ඕගොල්ලෝ කරදරයක් නැහැ. ඒක නිසා සාමාන්‍ය ක්‍රමයටම ට්‍රුත් ටේබල් එක අඳින්න මෙහෙම. දැන් අපි මොකද කරන්නේ? සංවේදක තුනම සක්‍රිය නම් එක දානවා. මේ තියෙන 1 අවස්ථාව 1යි. ඊළඟට තියෙනවා අන්ධකාර සංවේදකය. හා එහෙනම් C එක වෙන්න ඕනේ. C එක වෙන අවස්ථාව මේ තියෙන එකක් කර එක. ඔන්න මෙතන C එකයි. AB දෙකෙන් එකක් හරි එක වෙන්න ඕනේ නෑනේ. ඒතකොට ඒක නිසා මෙතන අපි බිඳුව දානවා. ඔන්න C එකයි. මෙතන C එකයි AB දෙකෙන් එකක් එක වෙලා. එහෙනම් මෙතන අවුට්පුට් එක එකයි. C එකයි AB දෙකෙන් එකක් එක වෙලා. ඒ එකයිනේ. ඒ කියන්නේ මෙතන අවුට්පුට් එක එකයි. ඔච්චරයි තියෙන්නේ. නේද? එහෙනම් අනිත් හැම අවස්ථාවකම අවුට්පුට් එක බිඳුවයි. දැන් ඔන්න අපි ට්‍රුත් ටේබල් එක නැත්තම් සත්‍යතා වගුව සම්පූර්ණයෙන්ම ඇඳගත්තා. පැහැදිලි නේද ඔයගලන්ට? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි. අපි ඊළඟට B පාර්ට් එකේ එක කරමු. ඉහත ඒ කොටසෙන් ලබාගත් සත්‍යතා වගුව නිරූපණය සඳහා බූලියානු ප්‍රකාශනයක් ලියන්න. ඒක ඉතින් ඔයාලට මම කියලා තියෙනවා මොකද්ද අපි ලියන්න ඕනේ බූලියානු ප්‍රකාශනය SOP එකක් ලියනවා නම් තමයි වඩාත්ම හොඳ. නේද? ලේසි, පහසු. ඔන්න අවුට්පුට් එක වෙන ඒවටනේ අපි SOP ලියන්නේ නේද? මෙන්න ගත්තා. 3යි තියෙන්නේ. ප්‍රතිදානයට අකුරක් නැති නිසා නිකම් ප්‍රතිදානය කියලා ලියලා ගන්නත් පුළුවන්. නැත්නම් නිකන් ලිව්වත් ඒක නම් ප්‍රශ්නයක් නැහැ. අකුරක් නැති නිසා මොකක් හරි අවුට්පුට් එකට අකුරක් දීලා තිබ්බොත් ඒ අකුර අරගෙන ඒක සමානයි කියලා ලියන්න ඕගොල්ලෝ. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? A bar BC මේවා ඕගොල්ලන්ට සරල දේවල්. මෙතන තියෙනවා A B bar C. මෙතන තියෙනවා A B. හරි නේද? දැන් අපිට ඒක SOP එකක් විදිහට ලියන්න තියෙන්නේ A bar BC plus A B bar C plus A B ඒක තමයි උත්තරේ. ඊළඟට තියෙන්නේ අපිට බූලියානු බීජගණිතය භාවිතා කරලා මේක සරල කරන්න කියලා ස්ටෙප්ස් ටික පැහැදිලිව ලියන්න කියලා තියෙනවා. හරිද? ඔන්න මම සරල කරන්න යන්නේ B2 ඉස්සෙල්ලාම අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලියන්නේ A bar BC plus A B bar C plus A B මොකක්ද අපිට කරන්න පුළුවන්? මේ ටර්ම් එකයි ළඟින් ලියාගත්තොත් ඕගලන්ට පුළුවන් නේද BC එළියට ගන්න. A මැද ඉතුරු වෙන්න. අපි එහෙම කරමු. A bar BC plus A B C plus A B bar මේකෙන් BC ගත්තාම මෙතන ඉතුරු වෙනවා A bar plus A plus A B bar C. දැන් මොකද කරන්න පුළුවන්? A bar plus A කියලා කියන්නේ එකයි. නේද? ඒක axiom එකක් සහ කම්ප්ලිමන්ට් ලෝ එකට සමානයි. එහෙම ලියමු අපි. ලෝ එක ලියන්න ඕනේනේ. රූල්ස් ලියන්න කියලා තියෙනවානේ. ඒතකොට ඒක නිසා ඔයගලන්ට ඕනනම් ලියන්න පුළුවන්. A bar plus A සමානයි එකයි කියලා. එහෙම නැත්නම් කම්ප්ලිමන්ට් ලෝ භාවිතයෙන් කියලා ලියන්නත් පුළුවන්. හරිනේ? ඊට පස්සේ BC plus A B bar C. දැන් මේක දිහා බැලුවාම මේකත් දැන් අපි සරල කරගන්න එපේ. නේද? මේක දිහා බැලුවාම
අපිට පේනවා මෙතනින් C ගත්තොත් ඔන්න මම C ගන්නවා. ඇතුලේ ඉතුරු වෙනවා මෙතන B. ඔන්න බලන්න plus A B බා. මෙන්න මේ redundancy law එක හරි වටිනවා. මේ බලන්න. මෙතන B තියෙනවා මෙතන B බා තියෙනවා plus තියෙනවා. දැන් මෙතනට redundancy law එක දාන්න පුළුවන්. නේද? C මීට කලින් ප්‍රශ්නෙත් අපි ඕකමයි කළේ. B plus AB බා කියලා කියන්නේ A plus B කියන එක. නේද? ඔන්න A plus B දැම්ම මම මේක හදලත් පෙන්නුවා කලින් වීඩියෝ එකේ. ඒකෙන් බලන්නත් පුළුවන් ඔයගලන්ට. හරිද? එතකොට මේක වරහන් ඇතුළේ ලියා ගන්න පුළුවන් සමතිරික්ත න්‍යාය භාවිතෙන්. redundancy law කියන්නේ සිංහලෙන් සමතිරික්ත. ඔන්න අපි තවත් ලිව්වා. ඔයගොල්ලන්ට මම කියලා තියෙනවා අඩුම ගානේ rules දෙකක්වත් වරහන් ඇතුළේ ලියලා තියෙන්න ඕනේ. හරිද? දැන් ඊළඟට මම කලින් මේ ප්‍රශ්න කරද්දිත් කිව්වේ මේක අපි තවදුරටත් වරහන් සුළු කරනවද නැද්ද කියන දේ තීරණය කරන්නේ අවම ගේට්ස් ගානක් එන්නේ මොන අවස්ථාවේද කියලා බලන එකේ. හරිනේ? අපි ගන්න ඕනේ අවම ගේට්ස් ගාන. එතකොට මෙතන තියෙන එක ගේට් එකයි සීත් එක්ක ඇන්ඩ් එකක් එනවා ගේට්ස් දෙකයි තියෙන්නේ. අපි මේ වරහන සුළු කළොත් AC plus BC නෙන්නේ. එතකොට AC වලට AND ගේට් එකයි BC වලට තවත් AND ගේට් එකයි ඒ දෙක එකතු කරන්න ඕ ගේට් එකයි 3ක් ඕනේ. එහෙනම් අපි මේක වරහන් වැඩි කරලා ලියනවට වඩා මේ අවස්ථාවේ තියෙන එක තමයි වඩාත් සරලතම අවස්ථාව වෙන්නේ. පැහැදිලිද ඔයගලන්ට? ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ලෝස් ගැන ආයි කියලා දෙන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඔයාලට තවත් මොනවා හරි මොඩල් ක්වෙස්චන් එකක් කරගන්න හගන්න තියෙනවා නම් ඒවා මට කමෙන්ට් කරන්න. හරි. ඊගාවට තියෙන මොකද්ද? ඉහත B දෙක කොටසෙන් ලබාගත් සරල කළ බෝලියානු ප්‍රකාශනය සඳහා තාර්කික පරිපථයක් ගොඩනගන්න. ඒක නම් අපිට නැතින් නේද? ඒකට මොනවත් කියලා කොන්දේසි දාලා නැහැ. අපිට normal ගේට් එකක් හඳින්න තියෙන්නේ. ඔන්න මම කණු 3ක් ඇඳ ගන්නවා. A B C. C ගෙන් ඉන්පුට් එකක් ගන්නවා. A B ගෙන් ඉන්පුට් එකක් ගන්නවා. තිතක් තියලා ගන්න. මේක නම් මම කියලා දෙන්න අවශ්‍යත් නැහැ. මෙතන තියෙන්නේ O ගේට් එකක්. මේ ගත්ත ඉන්පුට් එකත් එක්ක සම්බන්ධ කරලා අපිට AND ගේට් එකක් අඳින්න පුළුවන්. මේ තියෙන ප්‍රතිදානය. හරි. ඊළඟට C පාර්ට් එක මෙම සංඥා පද්ධතිය සක්‍රිය වීම සම්බන්ධව පසුගිය සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වන්නේ බලහත්කාරයෙන් ඇතුල් වීමේ උත්සාහයක් සිදු වී ඇත්තේ අන්ධකාර අවස්ථාවලදී පමණක් බවය. ඔබ ඉහත ප්‍රකාශනය හා එකඟ වන්නේද? ඔබේ පිළිතුර තහවුරු කරන්න. මේකත් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. නේද? බලන්නකො චුට්ටක් හිතන්න. දැන් අපිට වේලාසනම මේ ප්‍රශ්නේ ලොජික් එකේදී කිව්වා සංවේදක තුනම සක්‍රිය වන්නේ නම් හෝ තුනම සක්‍රිය වෙනවා කියන්නේ එතන අන්ධකාර සංවේදකයේ සක්‍රිය වෙන්න ඕනේ කියන එකනේ. නේද? අන්ධකාර සංවේදකය හා ඉතිරි සංවේදක දෙකෙන් ඕනම එකක් කියලා තියෙනවා. එහෙනම් අන්ධකාර සංවේදකය හා කියලා තියෙන්නේ. එහෙනම් දැන් මේ ප්‍රශ්නය අහනවා අන්ධකාර අවස්ථාවලදී පමණක් භවය කියලා. බලහත්කාරයෙන් ඇතුළු වීම උත්සාහයක් සිදු වී ඇත්තේ අන්ධකාර අවස්ථාවලදී පමණක් භවය. ඉතින් අන්ධකාර සංවේදකය එක වෙනව නම් විතරයි අපි අවුට්පුට් එක අනිත් දෙක ගැන හිතුවේ. නේද? ඉතිරි සංවේදක දෙකෙන් ඕනෑම එකක් සක්‍රිය වෙනවද කියලා බැලුවෙත් අපි අන්ධකාර සංවේදකය එක නම් විතරයි. එහෙනම් අනිවාර්යයෙන්ම ඕගලන්ට පැහැදිලි මේකේ බලහත්කාර ඇතුල් වීමක්. ඒ කියන්නේ alarm එක breaking එකක් එනවනන්නේ alarm එක වදින්නේ. alarm එක වදින්න නම් අනිවාර්යයෙන්ම මේ අන්ධකාර සංවේදකය සක්‍රිය වෙන්න ඕනේ කියන එක. නේද? මේ අවස්ථාවලදී පමණක් බව කියන එක. පැහැදිලි නේද? එහෙනම් අපිට මුලින්ම ලියන්න තියෙන්නේ ඔබ ඉහත ප්‍රකාශනය හා එකඟ වන්නේද කියලා අහනවා. එතකොට අපි ලියන්න ඕනේ මෙතෙන්ට ඔව් කියලා. අන්න ඒකට වෙනම ලකුණක් තියෙනවා. නේද? ඒක නිසා ඔයගොල්ලෝ ලියන්න ඔව්. C එකට ඔව්. දැන් ඊළඟට කියනවා පිළිතුර තහවුරු කරන්න. බලහත්කාර ඇතුළු වීමක් පෙන්눔 කරන්නේ alarm එක මගින්නේ. නේද? ඒක ලියමු ඉස්සෙල්ලා. බලහත්කාර ඇතුළු වීමක් පෙන්වන්නේ සීනුව වැදීමෙන්ය. සීනුව වැදෙනුයේ අන්ධකාර සංවේදකය එක වන අවස්ථාවේදී පමණක් වන බැවින්. හරි. ඔන්න ඔය විදිහට තමයි රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නේ. මොනවා හරි ඕගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕගොල්ලෝ channel එක subscribe කරලා තියන්න. එතකොට මම සැරින් සැරේට මේ revision class එකේ
ප්‍රශ්න සාකච්ඡා කරලා වීඩියෝස් දැම්ම ඔයගලන්ට නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් එතකොට මිස් වෙන්නේ නැති වෙන්න මේ ටික ඔක්කොම බලන්න පුළුවන්. අමතක වෙන්නෙත් නැහැ නේද එතකොට.